අද අපි කතා කරන්න යන්නේ මේ ශ්‍රී ලංකාවේ ඔන්ලයින් අවකාශයේ ගොඩක් දිනෙකගේ ජීවිත අඳුරු කරපු මාතෘකාවක් ගැන 1xbet වගේ ඔන්ලයින් ඔට්ටු අලන වෙබ්සයිට්ස්. අපි අතේ තියෙනවා මේවායේ ඇත්ත පැත්ත පෙන්නන YouTube වීඩියෝ කිහිපයක්. ඉතින් මේ ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් කියන කතාව පිටිපස්සේ තියෙන නොකියන කතාව මොකක්ද කියලා අපි අද ටිකක් ගැඹුරින් බලමු. හරියටම. මේකෙදි අපේ අරමුණ වෙන්නේ මේ ඔන්ලයින් සූදුව කියන එකේ පුද්ගලිකව වගේම සමාජයක් විදිහට ඇති වෙන බලපෑම තේරුම් ගන්න එක. ඔව්. ඊටත් වඩා අපි ෆලෝ කරන ඉන්ෆ්ලුවෙන්සර්ලා මිනිස්සුන්ව මේකට ඇදගන්න මොන වගේ භූමිකාවක්ද කරන්නේ කියන එක විග්‍රහ කරන එක තමයි වැදගත්ම දේ. අර යාලා පෙන්නන දිලිසන ලෝකයයි මේක හැංගිලා තියෙන කටුක ඇත්තයි අතර තියෙන පරතරය ගැන තමයි අපි කතා කරන්නේ. මේක නිකන්ම සංඛ්‍යා ලේඛන කතාවක් නෙමෙයිනේ. මේ මූලාශ්‍ර පටන් ගන්නෙම මේකෙන් මිනිස්සුන්ගේ ජීවිතවලට වෙච්ච දේ පෙන්නලා. ඇත්තටම හිත කම්පා වෙන කතා කීපයක්ම තියෙනවා. ඔව් ඔව්. එක සිදුවීමක් තරුණ ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්ගේ වීඩියෝ බලලා 1xbet වලට ඇබ්බැහි වෙලා අන්තිමට ලක්ෂ 10කට වඩා ණය වෙලා ඒක ගෙවා ගන්න බැරුව සියදිවි නසාගත්ත තරුණ හමුදා නිලධාරියෙක්ගෙන් සඳහන් වෙනවා. ඒක ඇත්තටම කනගාටුදායක සිදුවීමක්. ඒ වගේම තවත් කතාවක් තියෙන මේ ඔන්ලයින් සූදුව නිසාම ඇති වුණු ණය බර දරා ගන්න බරුව අවුරුදු 5ක පොඩි දරුවෙක්ව තනි කරලා දෙවියනේ කැලෑවකට ගිහින් සියදිවි නසාගත්ත හමුදා නිලධාරියෙකුයි එයාගේ බිරිඳකුයි ගැන. මේකෙන් පේනවා මේක සල්ලි නැති වෙන එකට වඩා කොච්චර එහාට ගිය දෙයක්ද කියලා. අනිවාර්යෙන්ම මේකත් එක්ක එන මානසික පීඩනය, අසරණකම, පෞල් පිටින් කඩා වැටෙන එක. ඒක තමයි මෙතන තියෙන බරපතලම తত্ত্বය. ඔව්, ඒ මානසික පීඩනේ කොයිතරම්ද කියනවා නම් මිනිස්සු හිතාගන්නවත් බැරි දේවල් වලට පෙළඹෙනවා. සල්ලි නැති වෙන එකෙන් එහාට ගිහින් මේක අපරාධ රැල්ලකටත් පාර කපරව නේද? ඒක ඇත්ත. මූලාශ්‍රවල තියෙනවා සූදු ණය ගෙවා ගන්න තමන්ගෙම දෙමව්පියන්ගෙන් ලක්ෂ 20ක් කප්පම් ගන්න තමන්ව පැහැරගත්තා කියලා බොරු කතාවක් මවපු තරුණිය දෙන්නෙක් ගන්න. ඒක හිතාගන්නත් අමාරුයි. තවත් ඒ වගේම සිදුවීමක් තියෙනවා තරුණ කෙල්ලෙක් තමන්ගේ පෙම්වතා එක්ක එකතු වෙලා තමන්මම පුටුවක ගැට ගහලා ගෙදර මිනිස්සු රවට්ටලා මොකටද? ගෙදර තිබ්බ රත්තරන් බටු ටික හොරකම් කරලා තියෙනවා. මේ සූදුවට සල්ලි හොයන්න. මේ හැම සිදුවීමක්ම එකම තැනකට තමයි ඇඟිල්ල දික් කරන්නේ. මේ වෙබ්සයිට් මිනිස්සුන්ව ණය සහ මංගුලා වීමේ චක්‍රයකට හිර කරනවා. අන්තිමේදී ඒ මිනිස්සු මේකෙන් ගැලවෙන්න හිතාගන්න බැරි අපරාධවලට යනවා. මූලාශ්‍රවල මේක හඳුන්වන්නේ හරිම මෙත්කෝ වචනයකින්. ගෝල්ඩ් කොයින්, සක්විති, ඔන්මැක්ස් DT වගේ වංචාවලින් පස්සේ ලංකාවට ආපු අලුත්ම මූල්‍ය වසංගතය කියලා. ඒක හොඳ වචනයක්. වසංගතයක් වගේ තමයි. ඒ කියන්නේ මේක තනි පුඩ්ඩලයක්ගේ වැරද්දක් නෙමෙයි. මේක ක්‍රමානුකූලව මිනිස්සුන්ව ගොදුරු කරගන්න පද්ධතියක්. එතකොට ප්‍රශ්නේ එන්නේ මේ වසංගතය මෙච්චර ඉක්මනට පතිරෙන්නේ කොහොමද? මිනිස්සු කොහොමද මේ උගලට අහු වෙන්නේ? ඔව්, එතනට තමයි අපි එන්න ඕන. මෙතනදි තමයි මූලාශ්‍රවල කෙලින්ම YouTubers-ලටයි අනිත් influencers-ලටයි චෝදනාව එල්ල වෙන්නේ. අය එහෙනම් අපි යාන්ත්‍රණයක් කඩලා බලමු. කොහොමද මේක වෙන්නේ? SL E-Money Helper කියන YouTube වීඩියෝ එකක මේක හොඳට පැහැදිලි කරනවා. ඉන්ෆ්ලුවෙන්සර්ලා සල්ලි හොයන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවලු. පළවෙනි එක අපි කවුරුත් දන්න දෙයක්, sponsored content. ඔව්, ඒ කියන්නේ ඊයුම් පිහුම් වැඩසටහනක්, ෆිල්ම් රිවිව් එකක් වගේ වීඩියෝ එකක් මැදට පොඩි ඇඩ් එකක් දාන්න මේ කම්පැනි වලින් කෙලින්ම සල්ලි ගන්න එක. සාමාන්‍ය ඇඩ් එකක් වගේ. ඔව්. මෙතනදී සමහර විට මේ වීඩියෝ එක කරන කෙනා මේකේ තියෙන භයානකකම ගැන සම්පූර්ණයෙන්ම නොදැන ඉන්නත් පුළුවන්. ඒක නිකම්ම තවත් ඇඩ් එකක් විදිහට බාර ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි මූලාශ්‍රවලට අනුව කැතම ක්‍රමය සහ මේ මුළු ප්‍රශ්නෙම හරය තියෙන්නේ දෙවෙනි ක්‍රමය. ඒකට තමයි කියන්නේ රෙෆරල් මොඩල් එක කියලා. ඔව්, මෙතන තමයි අසල සෙල්ලම තියෙන්නේ. හරියටම. අපි ඒක පියවරෙන් පියවර තේරුම් ගමු. මුලින්ම වෙන්නේ ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් Tamanගේ ප්‍රේක්ෂකයන්ට විශේෂ ප්‍රවර්ධන කේපයක් ප්‍රොමෝ කෝඩ් එකක් දෙනවා. මූලාශ්‍රවල උදාහරණ විදිහටත් මේ වගේ කෝඩ්ස් පෙන්නලා තිබුණා. කොටා, ෂා, ට්‍රිපිසෝ, මැනික් වගේ නම් වලින්. හරි. ඊළඟට කියනවා මේ කෝඩ් එක දාලා රෙජිස්ටර් වෙන්න ඔයාලට රුපියල් 35000ක් විතර වෙනකම් බෝනස් එකක් හම්බ වෙනවා කියලා. ඉතින් මේක දකින්න කෙනෙක් Taman කැමති ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් කියන නිසා විශ්වාස කරලා අර කෝඩ් එක පාවිච්චි කරලා ගිණුමක් හදනවා. ඒ හදපු ගමන් අලුත් පරිශීලකයා අර ඉන්ෆ්ලුවෙන්සර්ට අයිති රිෆරල් කෙනෙක්. එහෙම නැත්නම් එයාගේ යටතේ ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. හරි. මෙතන වෙනකන් හැමදේම සාමාන්‍යයි වගේනේ පේන්නේ. ඇෆිලියේට් මාකටිං වල මේ වගේ දේවල් වෙනවා. හැබැයි
මූලාශ්‍ර වලින් හෙලි කරනවා මෙතන හැංගිච්ච ගොඩක් දෙනෙක් නොදන්න පැත්තක් තියෙනවා කියලා. ඔව් මේ කියන බෝනස් එක නිකම්ම ඇමක් විතරයි. ඉන්ෆ්ලුවෙන්සර්ට අසුල් සල්ලි හම්බ වෙන්නේ කොහමද? ඉන්ෆ්ලුවෙන්සර්ට සල්ලි හම්බ වෙන්නේ අර එයාව විශ්වාස කරලා එකතු වුණු කෙනා සල්ලි පරදිනකොට. මොකක්? ඒක තමයි මේකේ තියෙන කම්පැනියේ දෙනවන ඇත්ත. මූලාශ්‍රවලට අනුව ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් ලොමු කරන හැම කෙනෙක්ම ඔට්ටු ඇල්ලීමේදී නැති කරගන්න එහෙම නැත්නම් පරදින හැම රුපියලකින්ම ඒ ඉන්ෆ්ලුවෙන්සර්ට කොමිස් මුදලක් ලැබෙනවා. කොච්චර විතර? 25 සතියේ ඉඳන් 40 සතියේ වගේ වෙනකම් ඉහළ ප්‍රතිශතයක්. ඒක මොහොතක්. ඒ කියන්නේ මම ෆලෝ කරන YouTuber කෙනෙක්ගේ කෝඩ් එකක් දාලා මම රුපියල් 10000ක් පෙරදුනොත් ඒකෙන් රුපියල් 4000ක් විතර YouTuberගේ සාක්කුවට යනවා කියන එකද? හරියට මේක තමයි වෙන්නේ. මූලාශ්‍රවල මේකට කියන්නේ නෙගටිව් කමිෂන් කියලා. නෙගටිව් කමිෂන්. ඔව්. ඒ කියන්නේ ප්‍රේක්ෂකයාගේ පාඩුව තමයි ඉන්ෆ්ලුවෙන්සර්ගේ ආදායම වෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම විකෘති වෙච්ච දිරිගැන්වීමක්. තමන්ගේ ප්‍රේක්ෂකයෝ නෙකදා චොක් සල්ලි පරදිනවද ඉන්ෆ්ලුවෙන්සර් හම්බ කරන ගානේ එච්චරටම වැඩි වෙනවා. ඒක නම් ඇත්තරම සදාචාර විරෝධී. ඒ කියන්නේ ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්ගේ සාර්ථකත්වය කෙලින්ම රඳා පවතින්නේ එයාව විශ්වාස කරන ප්‍රේක්ෂකයාගේ මූල්‍යමය විනාශය මත. මේක දන කරනවා කියන්නේ ඒක ලොකු පාවාදීමක්. ඒක තමයි මේ ක්‍රමේ තියෙන භයානකම පැත්ත. ඒක නිසා තමයි වුන් කවදාවත් අවදානම ගැන කතා කරන්නේ නැත්තේ. හැම වෙලේම පෙන්වන්නේ දිනනව විතරයි. අපි මේ රැවටිලිකාර උපක්‍රම ගැන තව ටිකක් කතා කරමු. මූලාශ්‍රවල මේවා හොඳටම ඉස්මතු කරලා තියෙනවා. එකක් තමයි මේකට දෙන නම්. කවුරුවත් මේකට සූදුව කියන්නේ නෑ නේද? නෑ කවදාවත්. කියන්නේ ඔන්ලයින් සල්ලි හොයන ක්‍රමයක්, ෆෝන් එකෙන්ම ආදායමක්, ගේම් එකක් ගහලා ලක්ෂ ගණන් හොයන්න වගේ දේවල්. ඔට්ටු ඇල්ලීම කියන වචනේ වෙනුවට අනුමාන කිරීම වගේ සැහැල්ලු වචන පාවිච්චි කරනවා. ඔව් ඒකෙන් වෙන්නේ මේකේ තියෙන බරපතලකම අඩු කරලා පෙන්නන එක. අනිත් ලොකුම උපක්‍රමය තමයි තමන්ගේ ඔට්ටු ගිණුම් වල තියෙන ශේෂය පෙන්වන්න එක. ඔව්. ලක්ෂ ගණන් කෝටි ගණන් තියනවා වගේ ස්ක්‍රීන්ෂොට් දානවා. මිනිස්සු හිතනවා මෙයා මෙච්චර දිනනෝ නම් අපිටත් බැරි වෙන එකක් නෑ කියලා. හැබැයි මූලාශ්‍ර හෙලි කරනවා ඒ ගිනුම් බොහොමයක් ඇත්ත සල්ලි තියෙන ගිනුම් නෙවෙයි කියලා. ඊළට ව්‍යාජ මුදල් දාන්නේ. ඒ සල්ලි ආපහු ගන්න බෑ. ඒ කියන්නේ නිකන් පෙන්වන්න විතරයි තියෙන්නේ. ඔව් නිකම් මිනිස්සුන්ව රවටන්න පෙන්නන්න විතරයි. ඒක ඇත්තටම සැලස්මන් සහගත වංචාවක්. හරි. එතකොට මේකේ නීතිමය පැත්ත මොකද්ද? නීතිමය පැත්ත බැලුවොත් ඒකත් හරිම අලුපැහැ කලාපයක්. මූලාශ්‍රවලට අනුව මේ වෙබ්සයිට් ශ්‍රී ලංකාව ඇතුලේ නීති විරෝධී. මේවා ක්‍රියාත්මක වෙන්නේ පිට රටේ ඉඳන්. ඒ කියන්නේ මේවා පිටිපස්සේ ඉන්නේ ලංකාවේ අය නෙවෙයි. බොහෝ වෙලාවට මේවා පිටිපස්සේ ඉන්නේ රුසියානු හෝ නයිජීරියානු සමාගම් කියලාත් සඳහන් වෙනවා. ඒ කියන්නේ මේවා කිසිම ශ්‍රී ලාංකික අධිකාරියකින් නියාමනය වෙන්නේ නැහැ. බදු ගෙවන්නෙත් නැහැ. බදු ගෙවන්නෙත් නැහැ. රටේ තියෙන සල්ලි විශාල ප්‍රමාණයක් කිසිම පාලනයක් නැතුව රටින් පිටට ඇදිලා යනවා. සල්ලි තැන්පත් කරන්නත් එයාලා කෙලින්ම සමාගමෙන් නමින් ගිණුම් පාවිච්චි කරන්නේ නැහැ. විවිධ පුද්ගලයන්ගේ නම් වලින් තියෙන ගිණුම් තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා නියාමන ආයතන වලට මේවා අල්ලගන්න එකත් ගොඩක් අමාරුයි. සම්පූර්ණයෙන්ම නීතියේ හිදැස් වලින් රිංගල යන ජාවාරමක් තමයි මේක. අනිවාර්යෙන්ම. මූලාශ්‍රවල විශේෂයෙන්ම තිවංක දේශානෙටිපොලගේ වීඩියෝවේ මේවා ප්‍රවර්ධනය කරනවා කියලා නිශ්චිතවම YouTube නාලිකා කිහිපයකින් නම් සඳහන් කරනවා. ඔව් ඒකෙන් පේනවා මේක එක මාතෘකාවකට සීමා වෙලා නැහැ කියලා. උදාහරණයක් විදිහට සංචාරක වීඩියෝ කරන ට්‍රිප්පිස්සෝ වගේ ජනප්‍රිය නාලිකාව එයාලගේ වීඩියෝ අතුලට මේ දැන්වීම් දාලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම හැෂාන් ටෙක්ටොක් වගේ තාක්ෂණික නාලිකා. ක්‍රෑෂ් ගේම් වගේ විශේෂිත ක්‍රීඩා ප්‍රවර්ධනය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි කෝටා, හයිෆයි සුපා, තිලිනින් නිමේෂී, මනි කැප්ෂන් වගේ විනෝදාස්වාදය ජීවන රටා පැත්තට බර නාලිකාවලත් නම් සඳහන් වෙනවා. මේ උගුල් වලට අහු වෙලා ඉවරයි. හරි. අපි මෙච්චර වෙලා කතා කළේ චෝදනා එල්ල වෙන පැත්ත ගැන. හැබැයි මූලාශ්‍රවල කතාවේ අනිත් පැත්තක් තියෙනවා. මේ මුළු යාන්ත්‍රණයම හෙළිදරව් කරපු SLE Money Helper නාලිකාවේ නිර්මාණකරුගේ දෘෂ්ටි කෝණයත් අපි බලන්න ඕනේ. ඔව් එයා පැහැදිලි කරනවා ඇයි එයා මේ වගේ වීඩියෝ එකක් කළේ කියලා. අනිත් YouTubersලාගෙන් ලොකු විරෝධයක් ඒ කියලා දනදනත්. එයා කියනවා මේක එයාගේ ප්‍රේක්ෂකයෝ වෙනුවෙන් කරන්න ඕන යුතුයකමක් කියලා. ඔව් එයාගේ අවංක භාවය ඔප්පු කරන්න එයා සාක්ෂිත් ඉදිරිපත් කරනවා. 2022 අවුරුද්දේ ඉඳන් මේ වගේ ඔට්ටු අල්ලන වෙබ්සයිට් වලින් එයාට ආපු ප්‍රවර්ධන අවස්ථා ප්‍රතික්ෂේප කරපු හැටි පෙන්වන ස්ක්‍රීන්ෂොට්ස් එයා වීඩියෝ එකට දාලා තියෙනවා. ඒ කියන්නේ ලාටත් මේවා කරන්න ආරාධනා ඇවිත් තියෙනවා. ඔව්. ඒ වායේ යා මේ දේවල් ඉතා භයානකයි, very dangerous කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම එයා තමන්ගේ අතින් අතීතයේ වෙච්ච වැරදිත් විවෘතව පිළිගන්නවා. ඒකත් වැදගත්. මොකද ඒ? එකපාරක එයා Faucet Pay කියලා ක්‍රිප්ටෝ wallet එකක් ප්‍රවර්ධනය කරලා තිනවා. ඒක ඇතුලේ කැසිනෝ අංශයක් තියෙනවා කියලා නොදන්න.
පස්සේ දැනගත්ත මේ ගැන පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. හරි. තව එකක් තිබුණා නේද? ඔව්. ඇෆිලියේට් මාකටිං ගැන කරපු වීඩියෝ එකකදී පිටරට YouTuber කෙනෙක්ගේ කන්ටෙන්ට් එකක් පදනම් කරගෙන ඔට්ටුවලන වෙබ්සයිට් කියන්නේ ඉහළ ආදායමක් ලබන්න පුළුවන් මාර්ගයක් කියලා එයා සඳහන් කරලා තියෙනවා. හැබැයි එතනදී කිසිම වෙබ්සයිට් එකක නමක්වත් ලින්ක් එකක්වත් දීලා නැහැ. දීලා නැහැ. ඒත් එයා පිළිගන්නවා ශ්‍රී ලංකාව වගේ මේවා නීතිගත කරලා නැති රටක එදම කියපු එකත් වැරද්දක් කියලා. එතකොට මේකෙන් අපිට වැදගත් දෙයක් තීරුම් ගන්න පුළුවන්. මොකද්ද? ඒ තමයි මේ වැඩේට සම්බන්ධ හැම ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්ම දැනුවත්ව නපුරු චේතනාවෙන් ප්‍රේක්ෂකයෝ රවට්ටනව නෙවෙයි වෙන්න පුළුවන්. සමහරු නොදැනුවත්කම නිසා නැත්තම් නිකම්ම සාමාන්‍ය ස්පොන්සර් ගණදෙනුවක් විදිහට මේක බාර ගන්නවා වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. හැබැයි මූලාශ්‍රවල තර්ක කරන ප්‍රධානම කාරණේ තමයි මේ රිෆරල් ක්‍රමය විශේෂයෙන්ම මේ නෙගටිව් කමිෂන් එක ගැන ප්‍රසිද්ධ වුණාට පස්සෙත් කවුරු හරි මේක දිගටම කරනව නම් එයාලා දැනුවත්වම තමන්ගේ ප්‍රේක්ෂකයන්ගේ පාඩුවෙන් ලාභ ලබනවා කියන එක. අනිවාර්යෙන්ම එතන ඉඳන් මම දැනගෙන හිතේ නෑ කියන කතාව වළංගු වෙන්නේ නෑ. හරි. එහෙනම් අපි මේ මුළු කතාවම එකට එකතු කරලා බලමු. ප්‍රධානම දේ තමයි මේ ඔන්ලයින් ඔට්ටු වෙල්ලීම කියන්නේ සරල විනෝද ක්‍රීඩාවක්වත් ආයෝජනයක්වත් නෙවෙයි. නෙවෙයි. ඒක විනාශකාරී ප්‍රතිඵල ගින්න පුළුවන්. ඊටා ඉහළ අවදාලමක් තියෙන දෙයක්. ඒ වගේම අපි විශ්වාස කරන අපි කැමති ඉන්ෆ්ලුවෙන්සර්ලා මේක ප්‍රවර්ධනය කරනකොට ඒ ටීම් වෙන්නේ මිනිස්සුන්ව ඇබ්බැහි වීමටයි මූල්‍ය විනාශයටයි ගෙනියන භයානක පාරක් ලේසියෙන්ම තුරලා දෙන එක. ඒ විශ්වාසය තමයි මෙතන ආයුධයක් විදිහට පාවිච්චි වෙන්නේ. ඔව් ඒ විශ්වාසය ගැන කතා කරනකොට අර රෙෆරල් ක්‍රමයේ තියෙන මූලික ගැටලුව ඒ කියන්නේ conflict of interest එක ආයෙත් මතක් කරන්න ඕනේ. ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් කියනවා බෝනස් එකක් ගන්න මගේ කෝඩ් එක පාවිච්චි කරන්න කියලා. ඒ කියනකොට ඒකේ නොකියන අත තමයි මගේ කෝඩ් එක පාවිච්චි කරන්න. එතකොට ඔයා පරදින සල්ලි වලින් මට ගාණක් හම්බ වෙයි කියන එක. ඒක ප්‍රේක්ෂකයාගේ විශ්වාසය කිලිම පාවා දීමක්. ඔව්. එතන කිසිව දෙගිඩියාවක් නැහැ. හරි. එහෙනම් මේ කතාව අවසන් කරන්න කලින් අපි ගැඹුරින් හිතන්න ඕන ප්‍රශ්නයක් ඉතුරු කරමු. මූලාශ්‍රවල මේ ඉන්ෆ්ලුවෙන්සර්ව කෙලින්ම පිරමිඩ් ජාවාරම්කාරයන්ට සමාන කරනවා. දෙගොල්ලොම කරන්නේ ඉක්මනට සල්ලි හොයන්න පුරුවන් කියලා බොරු හින විකුණන එක කියලා කියනවා. යමනම් අපි මේ ප්‍රශ්නේ අහන්න ඕන ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් එහෙම නැත්නම් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් තමන්ගේ මුළු වෘත්තියම ගොඩනගා ගන්නේ තමන්ගේ ප්‍රේක්ෂකයන්ගේ විශ්වාසය සහ පක්ෂපාතීත්වය උඩ. ඔව්. ඒම ගොඩනගාගත්ත විශ්වාසයම ලාභය වෙනුවෙන් ආයුධයක් විදියට පාවිච්චි කරනකොට ඒකෙන් මේ තඩි පුද්ගලයන්ට විතරක් නෙවෙයි සමස්ත නිර්මාණකරුවන්ගේ පරිසර පද්ධතියට මේ කියන්නේ ක්‍රියේටර් ඉකෝසිස්ටම් එකටම වෙන දිගුකාලීන හානිය මොකක් වෙන්න පුළුවන්ද? මිනිස්සුන්ට නිර්මාණකරුවන් ගැන තියෙන විශ්වාසය නැති වෙලා ගියොත් මොකද වෙන්නේ?